මලක් හදාගන්න ලේසිම විදිය කියලා දෙන්න යන්නේ. ඉස්සෙල්ලම ඉති කැටේ තියෙන තැන ගාන්ට කපා ගන්න. කපා ගත්තා. මෙහෙම ඔබලා බලන්න මේ ඉති කැටේ තියෙද කියලා. මෙන්න මේකේ මෙන්න මෙතන තියෙන්නේ. ගාන්ටම කපලා තියෙන්නේ. අනහු දෙකක් තියලා මල වෙලාගෙන යන්න. මෙන්න මෙතන ඉඳන් වෙලාගෙන යන්න තියෙන්නේ මල. මෙන්න මෙහෙම ලස්සනට මල වෙලා ගන්න පිළිවෙලට ඔය වෙල්ලුණා ඇති මලේ. දැන් තියෙන්නේ ඔලොම්බු කුරු දෙක ගහ ගන්න. මේ විදියට ඔලොම්බු දෙක ගහ ගන්න. දැන් තියෙන්නේ දණ්ඩ පාද ගන්න. මෙහෙම දණ්ඩ හොඳට සුද්ධ කරගන්න. ඊට පස්සේ මෙහෙම හොඳට හූර ගන්න දණ්ඩ. මෙන්න මෙහෙම දාන්න කැල්ලක් අරගෙන මෙහෙම උලන්න. එතකොට නිකම්ම හිරිලා යනවා. මෙන්න මේ වගේ රතු වෙන්න ඕන, කහට පිපෙන්න ඕන දණ්ඩේ. මේ තියෙන බෙහෙත් එක. මේක ඩිංගක් දණ්ඩේ ගාන මේ මල ටිකක් ලායි මේකේ මුදුන් ඉත් ඇවිල්ලා තියුණා. ඒකයි මෙච්චර ඉක්මනට මේ මල හැදුවේ. මේ මම හදන පදම නෙවෙයි මේක. මේ මුදුන් ඉත් ඇවිල්ලා මේ මල ඉදිමිලා වගේ තිබ්බා, පිම්බිලා වගේ. මේක යන්තම් ඩිංගක් මේ දණ්ඩේ දැන් හොඳට ගා ගන්නවා. මෙන්න මම බෙහෙත් චුට්ටමයි ගත්තේ. මේ තියෙන්නේ මේ ඩිංග දණ්ඩේ හොඳට ගා.
ඉවරයි බෙහෙත් ටික ගාගෙන දැන් කොළ පොත් ටික තියලා වෙලා ගන්න තියෙන්නේ දණ්ඩ. වෙන මුකුත් තියන්නේ නැහැ, හාරලා තියන්නේ නැහැ. ඕනනම් මේ ඔය කට්ටිය මේ හාරලා බෙහෙත් තියාගන්න මෙන්න මේ හරින් වගේ. මල් ඔය මේ ගොඩක් මෝරලා තියෙන මේ මල් වලට තියන්න. මේ අත් බෙහෙත් තියෙනවා නම් ඒත් මේ විදිහටම මල් වෙලා ගන්න. මේක තමයි සාර්ථකම ක්‍රමය. මේ ඉති කැටේ ගාව ඉඳලා තියාගන්න අත් බෙහෙත් තියෙන කට්ටිය. දෙල් කොළ මුකුත් තිබ්බේ නැහැ මේ බෙහෙත් එකට නම්. මේ අත් බෙහෙත් තියෙනවා නම් අනිවාර්යෙන් දෙල් කොළ එහෙම තියාගන්න ඕන. මෙන්න මෙහෙම කොළපද තියලා වෙලා ගන්න. මලේ වැඩ ඉවරයි දැන්. මේ උඩින් නිකන් මේ ආයි කොළපොතක් තියලා මේ දෙපලෙන් ගැට ගහගත්තන් ඇති අර වතුර යනකොට. උඩින් කොළපොතක් තියලා ආයි තුන් පළකින් වගේ ගැට ගහ ගන්නවා. ඒ ඇති. මෙන්න මෙහෙම මේ කවරේ මෙන්න මෙහෙම ගැට ගහ ගන්න. හෙට උදේට තමයි කැරල්ල ගහන්නේ. අනිවාර්යෙන් තුන් පාරක් කපන්න ඕන. හෙට උදේ දවල් හවස අනිවාර්යෙන් කැපෙන්න ඕන. එහෙනම් වැඩ ඉවරයි. දැනගන්න මොකුත් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න.